සුබ දවසක් වේවා ඔයාලා හැමෝටම. ඉතින් කලින් වීඩියෝස් වලදී කතා කරා අපේ කාර්ට් එකේ ප්‍රොඩක්ට් එක ඇඩ් කරන්නේ කොහොමද සහ ප්‍රොඩක්ට් එකක් රිමූව් කරන්නේ කොහොමද කියලා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි බලමු කොහොමද අපේ කාර්ට් එකේ තියෙන ප්‍රොඩක්ට් එකක එකට අදාළ ප්‍රයිස් එක සහ ටෝටල් එක කොහොමද ප්‍රෝග්‍රෑම් කරන්නේ කියලා. මුලින්ම අපි අපේ වෙබ්සයිට් එකට ලොග් වෙමු. මේ තියෙන්නේ ඉතින් අපේ වෙබ්සයිට් එක. මම මෙතනදී ඇඩ් කරගන්න අපේ කාර්ට් එකට ලැප්ටොප් එකක්. මෙතනදී මම මේ 25000කට තියෙන මෙන්න මේ HP ලැප්ටොප් එක තමයි ඇඩ් කරගන්නේ. මම මේක මේ විදිහට ඇඩ් කරගන්නවා. ඊට පස්සේ අපි අපේ කාර්ට් එකට ගිහින් බැලුවට පස්සේ දැනට මම මේක රිමූව් කරන්න. මෙතනදී අපිට බලා ගන්න පුළුවන් අපේ ප්‍රයිස් එක තියෙනවා ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක 25000ක් විදියට. ඊට පස්සේ ක්වොන්ටිටි එක 1යි. ඩෙලිවරි ෆී එක තියෙනවා 2000ක් විදියට. ඊට පස්සේ රික්වෙස්ටඩ් ටෝටල් එක ගත්තම එතනදී අපිට බලා ගන්න පුළුවන් අපේ ප්‍රොඩක්ට් එකේ ටෝටල් එක 25000ක් විදියට. ඊට පස්සේ අයිටම්ස් වල තියෙනවා 1 item කියලා 1 item වල ප්‍රයිස් එක මෙතනදී 25000ක් විතර අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ shipping fee එක තමයි මෙතන delivery fee කියලා තියෙන්නේ. ඉතින් shipping fee එක 2000ක් විතර මෙතන ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේම total එක මෙතනදී 25000 සහ 2000 කියන values දෙක එකතු වෙලා 27000ක් විදියට අපිට මෙතනදී බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැන් බලමු කොහොමද මෙතන මේ අපේ ටෝටල් එක හැදෙන්නේ කියලා. ඉතින් අපි යමු අපේ කෝඩ් එකට. අපේ කෝඩ් එකේ අපි මුලින්ම මෙතනදී අපි ප්‍රොඩක්ට් ඩේටා ටික ඇඩ් කරගද්දී අපි ඉස්සෙල්ලා අපේ ටෝටල් එක හදා ගන්නවා. මෙතනදී අපි $sign total කියලා variable එකක් හදාගෙන ඒකට assign කරනවා $sign total plus $sign product data වල price එක ඒක multiple කරන්න ඕනේ $sign cart data වල quantity එකත් එක්ක. ඉතින් මෙතනදී කියන්නේ $sign total කියන variable එක assign වෙනවා $sign total කියන එකට එකතු කරන්න ඕනේ අපේ ප්‍රොඩක්ට් එකට අදාළ ප්‍රයිස් එක සහ ඒක අපි ගුණ කරන්න ඕනේ කාර්ට් එකේ මේ ප්‍රොඩක්ට් එකට අදාළ ක්වොන්ටිටි එකෙන්. මුලින්ම අපි වේරියබල්ස් ටික හදාගත්තේ මෙතන ටෝටල් වල වැලියු එකට දීලා තියෙන්නේ 0 කියලා. ඊට පස්සේ ටෝටල් එක මේ විදිහට ඇඩ් කරලා අපි අපේ shipping data ටික ඇඩ් කරගන්න ඕනේ. මෙතනදී මම $sign ship කියන එක 0 වලට assign කරලා තියෙනවා. ඊට පස්සේ if එකක් දීලා තියෙනවා $sign address data වලින් address data equal ද බලනවා 1 වලට. address data එක 1 වලට equal නම් $sign ship කියන එක $sign product data වලට assign වෙනවා. product data වල delivery fee to Colombo කියන එකට අදාළ අපේ product එකේ තියෙන fee එක මෙතන අපි අල්ල ගන්නවා. ඉතින් address data එක 1 වෙනවා නම් ඒ කියන්නේ shipping fee එක තියෙන්නේ Colombo වලට අදාළව. ඊට පස්සේ ආයෙත් $sign shipping කියලා තියෙනවා. $sign shipping කියන එක assign වෙනවා $sign shipping plus $sign ship කියන එකට. මෙතනදී වෙන්නේ $sign shipping price එක shipping price එක තමයි මෙන්න මේ $sign shipping කියන එකට අපි මෙතනදී හදාගත්ත අපේ delivery fee to Colombo කියන එකට අදාළව තියෙන price එක එකතු වුණාම එන value එක. ඉතින් මේ address data එක 1 නෙමෙයි කියන්නේ මේක delivery out of Colombo product එකක්. ඉතින් මෙතනදී අපි හදාගෙන තියෙනවා $sign ship assign to $sign product data වල delivery fee අද කියලා දීලා තියෙනවා. ඊට පස්සේ
කලින් වගේම ඩොලර්ස් ඇන්ඩ් shipping කියන එක equal කරලා තියෙනවා ඩොලර්ස් ඇන්ඩ් shipping plus ඩොලර්ස් ඇන්ඩ් ship කියන එකට. ඉතින් මේ විදියට අපි අපේ ප්‍රොඩක්ට් එකට අදාළ ප්‍රයිස් එක සහ ඩිලිවරි ෆී එක මෙතනට ඇඩ් කරන් තියෙනවා. ඊට පස්සේ අපි බලමු ඊටු ටික. මෙතනදී අපි අපේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක අරගෙන තියෙනවා PHP core එකක් use කරලා $sign product data වලින් ප්‍රයිස් එක අරගෙන තියෙනවා මෙන්න මේ විදියට. ඊට පස්සේ ඩිලිවරි ෆී එක අපි PHP core එකෙන් $sign ship කියන එක use කරලා ඩිලිවරි ෆී එකත් මේ විදියට අරගෙන තියෙනවා. ඊට පස්සේ requested tool එක යටතේ අපේ ප්‍රොඩක්ට් එකේ ප්‍රයිස් එක අපි දීලා තියෙනවා මෙන්න මේ විදියට PHP eco එකක් දීලා තියෙනවා $sign product data වල අපේ ප්‍රයිස් එක අරගෙන ඒක මල්ටිපල් කරන්න ඕනේ $sign card data වල quantity එකත් එක්ක. ඉතින් මෙතන quantity එක දෙකක් තිබ්බනම් requested total එක වෙන්නේ මෙතනදී 50000. මොකද මෙතනදී වෙන්නේ ප්‍රයිස් එක අරගෙන ප්‍රයිස් එක quantity එකේ මල්ටිපල් කරලා මෙතන ප්‍රිවිව් වෙන එක. ඊට පස්සේ අපි සමරි එක බලමු. සමරි එකේ item එක ගත්තම items වල PHP core එකක් දීලා තියෙනවා මම $sign card වල number එක. මෙන්න මේ විදිහට අපිට card number එක බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ items කීයක් තියෙනවද කියලා. ඊට පස්සේ price එකට මම දීලා තියෙනවා PHP core එකක් $sign total කියලා. අපි කලින් හදාගත්ත total price එක මෙතන අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ shipping කියන එක ගත්තම අපි එතනටත් PHP core එකක් use කරලා තියෙනවා $sign shipping කියලා. අපි කලින් හදාගත්ත $sign shipping කියන එකේ value එක මෙතනදී බලා ගන්න පුළුවන්. ඊට පස්සේ total කියන්නේ මේ දෙකේම එකතුව නිසා අපි මෙතනදී අරන් තියෙනවා PHP core එකක් $sign shipping plus $sign total කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ කාට් එකේ calculation part එක වෙන්නේ. අපිට product එකක් add කරන්න පුළුවන්. product ඕන තරම් add කරන්න පුළුවන්. ඉතින් අපිට බලා ගන්න පුළුවන් product එකට අදාළ product එකේ price එක සහ delivery fee එක. ඒ වගේම මෙතනදී product දෙකක් තුනක් හරි ඒ වගේ වැඩි ගාණක් තියෙනවනම් requested total යටතේ අපිට බලා ගන්න පුළුවන් අපි කාට් එකට add කරපු products ගානට අදාළ තියෙන total එක. ඒ වගේම summary එකේදී අපිට items එකකට අදාළව තියෙනවා නම් එකකට අදාළව තියෙන price එක එහෙම නැත්නම් items 3-4ක් වගේ add කරලා තියෙනවා නම් ඒවට අදාළ item එකට විතරක් අදාළ price එක. ඒ වගේම shipping වලදී අපි delivery fee එක add කරලා තියෙනවා. total එකේදී item එකේ price එක සහ shipping fee එක දෙකම එකතු කරලා එන value එක මේ විදිහට අපි අරගෙන තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි කතා කරේ කොහොමද අපේ කාට් එකේ products වල total එක හදාගන්නේ කියන එක. ඉතින් මේ වීඩියෝ එකේ මෙතනින් ඉවරයි. අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියොලා හැමෝටම ගොඩාක් thank you.